තෙරුවන් සරණයි. දැන් අද පොඩ්ඩක් කතා කරන්න අදහස් කරේ මේ ත්‍රිපිටකය කියන්නේ මොකක්ද කියන එක. එතකොට බෞද්ධ අපිට ප්‍රධාන වශයෙන්ම අපිට මේකේ බෞද්ධ අ, දහම බුදුදහම ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනා ගැන කතා කරනකොට මේ ත්‍රිපිටකය කියන එක අමතක කරන්න බෑ. එතකොට එකම තමයි අතරම දැන් මේ වෙනකොට අපිට අවුරුදු 2000 ගානකට කලින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළ ධර්මය අපිට පැමිණ තියෙන මේ ත්‍රිපිටකය හරහානේ. දැන් එතකොට අපි බලන්න ඕනේ ගොඩක් අය ගැන මේ ත්‍රිපිටකය ගැන වැරදි අදහස් තියෙන හින්දා ඒ කියන්නේ මේ සරල ගැඹුරු නෙවෙයි. කියන්නේ පරතරයටම ගිහින් නෙවෙයි පොඩි විනාඩි කිහිපයකින් යම් දෙයක් කියන්න අදහස් කරේ. ත්‍රිපිටකය කිව්වහම අපි හැමෝම දන්නවා මේක ප්‍රධාන වශයෙන්ම කොටස් තුනකට බෙදෙනවා. ත්‍රිපිටක කියන තැනත් තියෙන පිටක තුනක් වශයෙන්. කියන්නේ සූත්‍ර විනය අභිධර්ම. එතකොට මේ සූත්‍ර කියන කොටසේදී භාග්‍යතුන් වහන්සේ ඒ අවස්ථාවල ඒ පුද්ගලයන්ට යම් යම් අවස්ථාවල දේශනා කරපු දේශනා තමයි සූත්‍ර පිටකයට ඇතුළත් කරලා දෙන්නේ. කියන්නේ ඒ අවස්ථානුකූලව උදාහරණයක් විදිහට යම් කෙනෙක් ප්‍රශ්නයක් අහුවම මේ ප්‍රශ්නට පිළිතුරක් වශයෙන් නැත්නම් යම් කෙනෙක් වාදයකට ආවහම මේ වාදයට පිළිතුරක් වශයෙන් එහෙම නැතිනම් ඒ යම් පිටස් අරමුණු කරගෙන එතකොට මේ සූත්‍ර පිටකයේදී සූත්‍ර පිටකයේ කියන්නේ ඒ පුද්ගලයන්ට ඒ අවස්ථාවේ ධර්ම දේශනාව අහපු පිරිසට ගැලපෙන්න කළ දේශනා තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් උදාහරණයක් විදිහට පළවෙනි ධර්ම දේශනාව ගමුකෝ ධම්සක් පැවතුම් සූත්‍රය. ඒකේ පස්වක තවසන තමයි දේශනා කරන්නේ. ඒතට ඒක අනිත් අයටත් අදාළව තමයි. ඒතට භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේදී ධර්මයේම සඳහන් වෙනවා තව විශේෂ දෙයක් කියන එක භාග්‍යතුන් වහන්සේ සතු විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ කෙනාට ඒ ධර්ම ශ්‍රවණය කරද්දී ඒ කෙනාගේ අයුරින් වැටහෙනවා කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට හැකියාව තියෙනවා ඒ තමවහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත ඥාන චේතෝ පරිඥාන ආදීන් මේ අවස්ථාවේ දැන් රැස්ව සිටින පිරිසකින් කාටද ධර්ම අවබෝධය වෙන්න ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ආදී වශයෙන් දකින්න. ඉතින් මේ දේවල් දැකලා උන්වහන්සේ දේශනාව කරනවා. නමුත් ඒ සූත්‍ර පිටකයේ දේශනාවලදී විශේෂ කාරණේ වන්නේ ඒක ඒ අදාළ කෙනාට නැත්නම් අදාළ පිරිසට අරමුණු කරගෙන තමයි හුඟක් දේශනා ගන්න මේ සූත්‍ර පිටකය. ඒතකොට අපි සම්මුති දේශනාවක් කියලා කියන්නේ. කියන්නේ ඒක සම්මුතියේ තියෙන වචන උදාහරණ උපමා ආදි කාලේ ඉඳන් පවතාගෙන ආවතම් සිරිත් දේවල් ඒ දේවල් විස්තර කරගෙන ඒ දේවල් මත පිහිටලා තමයි මේ සූත්‍ර දේශනාව කරන්නේ. එතකොට සූත්‍ර දේශනාවදී අම්මගේ මතයක් තියෙනවා මේ සූත්‍ර දේශනාව පමණක් හොඳටම ප්‍රමාණවත් ධර්ම අවබෝධයට කියලා. ඒක ඒ ආකාරයෙන්ම ගන්න බෑ. මොකද ඒ සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ අදාළ පුද්ගලයාම ඉලක්ක කරගෙන උන්වහන්සේගේ නුවණින් දැකලා ඒ අදාළ පුද්ගලයාට ගැලපෙන දේශනාව තමයි කරන්නේ. ඒ කියන්නේ එතකොට දැන් මේ අපි තුමු සූත්‍ර දේශනාවක් ගත්තොත් දැන් එක තැනකදී භාග්‍යතුන් වහන්සේ කේසී කියලා සූත්‍රයක් තියෙන. එතනදී කේසී කියන්නේ අස්සය අල්ලලා මෙල්ල කරන පුද්ගලයෙක්. ඒතර භාග්‍යතුන් වහන්සේ අහනවා අස්සය මෙල්ල කරන්න බැරි නම් මොකද්ද කරන්න කියලා. අන්තිමට කේසී කියනවා ඒක මගේ පරපුරට අවමානයක් නොවෙනම මරලා දානවා අස්සය කියලා. ඊපස්සේ කේසීම ওই ප්‍රශ්න භාග්‍යතුන් වහන්සේගෙන් අහන කොහොමද බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ව දමනය කරන්න කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේත් කියනවා මමත් දමනය කරන්න බැයි නම් ආර්ය විනයෙන් මරලා දානවා කියලා. ඒ වගේ උදාහරණයක් මම කිව්වේ. ඒ කියන්නේ ඒක තම් කෙනෙක්ට මේ සූත්‍ර පිටකය අධ්‍යයනය කරද්දී අර්ථ කතාව කියන්නේ අටුවාව අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. නැතුව සූත්‍ර පිටකය කියවන්න ගියොත් ඒක පැටලිලි වෙන්න පුළුවන්. يعني සූත්‍රයේ මම කලින්ම කිව්ව දේ සූත්‍ර කියන්නේ තැන් වලදී ඒ පුද්ගලයන්ට ඒ අවස්ථාවට උචිත වෙන ආකාරයෙන් දේශනා කර දේශනා. ඒතර මේ සූත්‍ර පිටකයක් විදිහට හැදෙන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී. එතකොට
මේ නිකාය වශයෙන් බෙදලා කියන්නේ එක එක දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, ඒ වගේ දීඝ නිකාය කිව්වහම ගොඩක් දීර්ඝ දේශනා. මජ්ක්‍ධිම නිකාය කිව්වහම ඊට මධ්‍යම ප්‍රමාණය ඒ ආදී වශයෙන් බෙදලා ඒ කියන්නේ මේ හරියට එක පිළිවෙලක් කරලා මේවා කරන්න පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ ආදී මහරහතතුමන් වහන්සේලා ඒ කියන්නේ සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර ඇත්තටම තැන් වල විස්තර තිබ්බ දේවල් ගොඩක්. ඒ කියන්නේ ඒ අවස්ථාවල භාග්‍යවතුන් වහන්සේ හමු වෙන පුද්ගලයාට හොයන අවස්ථාවේදී ඒ ප්‍රශ්නයක් කෙනෙක් අහද්දී ඒ අවස්ථාවේදී දානයකට වැඩියහම ඒ අවස්ථාවේදී ඒ තැන් වල දේශනා කළ දේශනා තමයි තියෙන්නේ. ඉතින් ඒක ඊට පස්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී තමයි ඒක මේ හරියට ඒ බෙදලා ගන්න. ඒ කියන්නේ දැන් ජාතක කතා දේශනා කරපු තැන් ඒ ටික ජාතක පාළියට දාලා තියෙනවා. ඒ කියන්නේ කුඩා ගාථා වලින් ධර්මපද දේශනා කරපු තැන් ධම්මපද පිටකයෙන් පාළියට දාලා තියෙනවා. එතකොට සූත්‍ර පිටකේ තව තියෙනවා බුද්ධ භාෂිත වලට අමතරව ශ්‍රාවක භාෂිත. ඒ කියන්නේ දේව භාෂිත කියන කැලලකුත් ගන්න පුළුවන්. ශ්‍රාවක භාෂිත කියන්නේ තමයි සරියුත් මහරහතන් වහන්සේ, චුන්ද මහරහතන් වහන්සේ, ඒ වගේ මහරහතන් වහන්සේලා කළ දේශනා. නමුත් ඒ දේශනා භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කරලා තියෙනවා. ඒතකොට ඒකත් බුද්ධ වචනයක් විදිහටමයි ගන්න. ඒ කියන්නේ දේව භාෂිත කියද්දිත් එහෙම ආටානාටි සූත්‍රය හැමෝම දන්නවා. ආටානාටි සූත්‍ර මුලින්ම ඇවිත් සතර මහා දේව රජුන් තමයි භාග්‍යවතුන් වහන්සේට දේශනා කරන. ඊට පස්සේ නැවත භාග්‍යවතුන් වහන්සේ නැවත වතාවක් භික්ෂුන් වහන්සේට දේශනා කරනවා. ඒක ඒ වගේ තමගේ ශ්‍රාවක භාෂිතක් තියෙනවා ඒ සූත්‍ර පිටකෙදී. මම හිතන්නේ දැන් සූත්‍ර පිටකය ගැන එතකොට ඔයාලට යම් අදහසක් එන්නේ නැති. ඒ කියන්නේ මූලික අදහස සරලවම කිව්වොත් සූත්‍ර පිටකය කියන්නේ සම්මුති වචන දේවල් භාවිතා කරලා සම්මුති අර්ථයෙන් ලෝක සම්මුතියේ තියෙන දේවල් වලට අනුව දේශනා කරලා තියෙන්නේ. ඒතකොට මේ දේශනාවල තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ඒ තැන්වල ඒ අවස්ථාවල ඒ අවස්ථානුකූලව ඒ පුද්ගලයන්ට ගැලපෙන විදිහට කරපු දේශනා. එතකොට මේ දේශනා එක තැනක කියලා තිබෙන තැන් වල විසිරලා ඒ කියන්නේ එක පිළිවෙලකට තිබ්බේ නෑ. ඉතින් ඒ ටික පිළිවෙලක් කරලා පිටකයක් විදිහට අරගන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී. ඒතකොට සූත්‍ර පිටකය අධ්‍යයනය කරනවා නම් අනිවාර්යෙන්ම අර්ථ කතාව තියෙන්න ඕනේ. මොකද අර්ථ කතාව නැතුනොත් ගොඩාක් තැන් වර්ධවා අදහස් ගන්න පුළුවන්. තැනකට තැනක් පරස්පර විදිහට හිතෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු වෙනවා. එතකොට සූත්‍ර පිටකය පමණක් අධ්‍යයනය කරලා කෙනෙක් නිවන් මඟ වඩන්න හදනවා නම් මේ කාලේක ලොකු ඒක යම් තාක් අවදානම් දෙයක්. මොකද සූත්‍ර පිටකේ මම අර කලින් කිව්වා වගේ භාග්‍යවතුන් වහන්සේ ඒ කාලේ ඒ පුද්ගලයන්ට ගැලපෙන කරපු දේශනා බහුල වශයෙන් තියෙන. එතකොට ඒක මේ අවස්ථාව කෙනෙක්ට ඒ දේශනාව මත පදනම් වෙලා යමක් අවබෝධ කරගන්න ගියොත් ඇතමෙක්ට හරියන්න පුළුවන්, ඇතමෙක්ට නැති වෙන්න පුළුවන්. මොකද ඒක ඒ කාලේ ඒ පුද්ගලයන්ට ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තිබ්බ හැටියට භාග්‍යවතුන් වහන්සේ කරපු දේශනා නිසා. එහෙනම් සූත්‍ර පිටකය අධ්‍යයනය කරන්න ඕන අනිවාර්යෙන්. හැබැයි අනිවාර්යෙන්ම අර්ථ කතාව, අට කතාව පිළිබඳ අටුවාව ළඟින් තියාගෙනම. හරි අපි යන් දෙවැනියට විනය පිටකය ගැන. විනය පිටකය කිව්වහම ඇත්තටම මේක මේ කට්ටියගේ මුලින්ම වැරදි මතයක් අයින් කරලා ඉන්න ඕනේ. මේ විනය පිටකයේ තියෙන භික්ෂුන් වහන්සේලාට විතරයි කියලා. ඒත් අල්ලන්නේවත් නැහැ සමහර ගිහි පුද්ගලයෝ, උපාසක උපාසිකාව. එක වැරදි. විනය පිටකය ඇත්තටම විනය පිටකයේ තියෙන භාග්‍යවතුන් වහන්සේගේ ආඥාව. ඒක අදාළ වෙන්නේ භික්ෂුණීන් කියන්නේ පැවිදි සංඝ පිරිසට විතරයි තමයි. නමුත් ඒකේ ගිහි උපාසක උපාසිකාවත් අනිවාර්යෙන්ම අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. මොකද අපි භික්ෂුන් වහන්සේලා සමග ගිහි උපාසක උපාසිකාවේ භික්ෂුන් වහන්සේලා සමග කටයුතු කරද්දී ගිහියොත් විනය දැනගෙන ඉන්න ඕනේ. අනික මේ විනය දේශනාව තුළත් තියෙනවා බොහෝ දේවල් ධර්මානුකූලව ගන්න. කියන්නේ ධර්මයම තමයි තියෙන්නේ. ඒක ගිහියන්ටත් ගන්න පුළුවන්. ඒකට භික්ෂුන් වහන්සේලාට කරලා තියෙන බුද්ධ ආඥාව, ඒ නීති සම්ප්‍රදායේ පැවිදි
ජීවිතයට අදාළ ඒ නියාමනය කිව්වොත් ඒ දේ ඒක තමා විනය පිටකේ තියෙන්නේ. මේක භික්ෂුන් වහන්සේලාට අනිවාර්යයි ඒකාන්ත වශයෙන්ම අනිවාර්යයි තමන්ගේ පැවිද්ද රැකගෙන යන්න. ගිහියොත් අනිවාර්යයෙන්ම මේක අධ්‍යයනය කරලා තියෙනවනේ. මොකද මේක තුලත් ගන්න බොහෝ දේ තියෙනවා, බොහෝ ධර්ම කරුණු තියෙනවා. ඒ වගේම එදිනදා ජීවිතේ අනිවාර්යයෙන්ම අපි මේ භික්ෂුන් වහන්සේලා සමග කටයුතු කරද්දී මෙකල භික්ෂුණීන් නැති හින්දා මම මෙහෙම කියන්නේ භික්ෂුන් වහන්සේලා සමග කටයුතු කරද්දී අනිවාර්යයෙන්ම විනය පිටකය අවශ්‍ය වෙනවා. හින්ද විනය පිටකය ගැන දීර්ඝ වශයෙන් මොනවද කියන්න යන්නේ නැහැ. ඒකත් අර්ථ කතාවත් සමග අධ්‍යයනය කිරීම ඉතාමත් සුදුසුයි. ගිහි වශයෙන් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්නම ඕන දෙයක්. ඊළඟට අපි යමු තුන්වෙනි එක අභිධර්ම පිටකය. මේ වර්තමානයේ ඉහළින්ම තර්ක විතර්කයට භාජන වෙන තැනක් ඕක. මුලින්ම මේ වැරදි මතයක් අයින් කරලා ඉන්න ඕනේ. ඒ වැරදි මතය තමයි මේ අභිධර්මය දෙවියන්ට පමණිද නැහැ. එහෙම එකක් නැහැ. අභිධර්මය දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම කාටත් තමා අදාළ වෙන්නේ. අදාළ වෙන්නේ කියන්නේ මේ දේශනාව වටින්නේ ප්‍රයෝජනවත් වෙන්නේ. එතකොට මේක දේශනා කරේ දිව්‍ය ලෝකෙදී හින්දා තවතිසාවේදී හින්දා ඇතමෙක් කියනවා මේක දෙවියන්ට විතරයි කියලා. එහෙම එකක් නැහැ. එහෙම බැලුවොත් එහෙනම් මනුෂ්‍ය ලෝකෙදී දේශනා කරපු දේවල් මනුෂ්‍යයන්ට විතරද? නැහැනේ. දෙවියොත් අහලා දෙවියොත් ඒ දේශනා වලින් මගඵල ලබාගෙන බොහෝ ප්‍රයෝජනවත් තියෙනවා. එතකොට සූත්‍ර පිටකෙම තියෙන ඇතම් දේශනා බ්‍රහ්ම ලෝකෙදී දේශනා කරපු දේශනා ඇතම් දේශනා දිව්‍ය ලෝකෙදී දේශනා කළ සූත්‍ර දේශනා තියෙන සූත්‍ර පිටකෙම. එතකොට ඒ දේවල් එහෙනම් දෙවියන්ට පමණිද සූත්‍ර පිටකයේ තියෙන ඇතම් දේවල්? එහෙම එකක් නැහැ. මේක දිව්‍ය ලෝකේ දේශනා කරන්න හේතු ටිකක් මම සරලවම කියයි යන්නම්. එකක් මේ අභිධර්මය කියන කලින් කියවන සූත්‍ර පිටකයේ තැන විසිරලා තිබ්බේ පළවෙනි ධර්ම සංගායනාව දෙකතු කරේ කියලා. දැන් අභිධර්මය කියන එක එහෙම නැහැ. අභිධර්මය කියන්නේ එක පෙළට කරන දේශනාවක්. ඒ කියන්නේ අභිධර්මයේ තියෙන පරමාර්ථ දේශනා සම්මුති නෙවෙයි. ඒතකොට ඒ පුද්ගලයා අරමුණු කරන් ඒ අවස්ථානුකූලව එක එක්කෙනාගේ ප්‍රශ්න වලට උත්තර වශයෙන් එහෙම කරපු දේශනාවක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේගෙන් උත්තර භාග්‍යවතුන් වහන්සේලා කාගෙත් පෙර සිට සිරිතක් වශයෙන් තාතිසාවට ගිහින් මේ පරමාර්ථ දේශනාවක් කරනවා. ඒතර මේ පරමාර්ථ දේශනාව එකකට එකක් මොනවා ලෙස සම්බන්ධයි. එතකොට මේ මොනවා කියන්නේ ප්‍රකරණ 7ක් වශයෙන් තියෙන්නේ. ඒක ගැන මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න උත්සාහ කරන්න යන්නේ නැහැ. එතකොට එකකට එකක් මොනවා ලෙස සම්බන්ධ අභිධර්ම පිටකය එක දිගට කරන්න ඕන දේශනාවක්. එතකොට මේක මනුස්ස ලෝකේ කරා නම් දැන් මනුස්ස ලෝකේ කාලේ මාස 3ක් වගේ එක දිගට කරා කියනවා. මනුස්ස ලෝකේ මනුස්සයෙකුට එක දිගට මාස 3ක් මේ ඔක අහගෙන ඉන්න කියන්නේ එක දිගට අහන් ඉන්න බෑ කියන්නේ මේ කියන්නේ මනුස්ස ලෝකේ මිනිසුන්ට වැඩ රාජකාරී තියෙනවා මේ කන්න බොන්න තියෙන මේ දේවල් තියෙනවානේ. ඉතින් දැන් භාග්‍යවතුන් වහන්සේ වුණත් දිව්‍ය ලෝකයේ ගිහින් දේශනා කරාට උන්වහන්සේගේ දාන වැළඳීම් ශරීර කෘත්‍ය අවස්ථාවලදී නිර්මිත බුදුරුවක් මවලා දේශනාව ඉදිරියට කරා යන කියන කන්ටිනියු කරන් යන සලස්සලා තමා භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාවලට දාන ආදියට වැඩියේ. ඒතට ඒ වඩින අතර තමා හැමදාම ඇවිත් කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ගිහින් එතකොට ඒ දවසේ කරපු දේශනා ටික අහගන්න. එතකොට භාග්‍යවතුන් වහන්සේ සාරාංශගත කරලා සාරිපුත්‍රයන් වහන්සේට ඒ අභිධර්ම දේශනාව කරන දවස් සාරිපුත් මහරහතන් වහන්සේ කියන්නේ ඒ ප්‍රඥාවෙන් අගතැන්පත් උතුමන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේට පමණක් දෙවනි වෙන මහා ප්‍රඥාවක් තිබ්බා. ඉතින් ඒකට භාග්‍යවතුන් වහන්සේ සාරාංශ කරලා කැටි කරලා ඉතා ඉක්මනින් කරන දේ නැවත සරියුත් මහරහතන් වහන්සේ මනාව ලෙස විස්තර කරලා අවබෝධ කරන් තේරුම් කරගෙන ඇවිත් තමන්ගේ ගෝලයන් 500ට ඉගන්වුවේ. කියන්නේ තවතිසාවේ මේ දේශනාව යද්දීට සමගාමීව කියන්නේ පැරලල්ව මොනලවත් මේක ඉගෙන ගත්තා සරියුත් හාමුදුරන්ගේ සරියුත් මහරහතන් වහන්සේගේ ගෝල හිමිවරු ටික. ඊට පස්සේ මේ ඊළඟට ඔය අභිධර්ම පිටකය ගැන කියද්දී දැන් අභිධර්ම පිටකයේ අනිත් මතයක් යනවා මේ අභිධර්ම පිටකය අත්‍යවශ්‍යමද නිවන් දකින්න මේ
අභිධර්මයේ දේශනා කරන්න කලින් කට්ටිය නිවන් දැකලා තියෙනවනේ කියලා. ඒකත් හරි වැරදි තර්කයක්. ඒ කියන්නේ එහෙම ගත්තොත් මතකේ හරිනම් පළවෙනි ධර්මසක් දේශනාව ඉවර වෙද්දී කොණ්ඩඤ්ඤ තවුස තමා මේකෙන් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ තමා සෝවාන් වුණාට පස්සේ දෙවැනියට කර සූත්‍ර දේශනාවෙන් තමා ඊතුරු සියලු දෙනා රහත් වුණේ. එතකොට දැන් ওই තර්කය අනුව අභිධර්මය අවශ්‍ය නැහැ කියලා යම්මයි කියනවා නම් අර මුලින් කරපු සූත්‍ර දේශනා දෙක ප්‍රමාණවත් නැහැ. එතකොට මොකද පස්වගත උසයම් දෙවනි සූත්‍රයක් අහලා ඒ කරපු ඒ දේශනාවක් අහලා මොන වෙලාවෙ රහත් වුණාද එතන පළවෙනි රහතන් වහන්සේලා ටික බිහි වුණේ පළවෙනිටම නිවන් අවබෝධ කර කට්ටිය. ඒතර එතනින් එහාට ඉතින් ඒ දේශනාව අවශ්‍ය නැති වෙනවනේ. මොකද එහෙනම් ඒක එතනින් ඒ කරපු ටික ප්‍රමාණවත් නෑ. එහෙම නෑනේ. ඒක තමයි මේ කියන්නේ මේ පරමාර්ථ දේශනාව කියන්නේ. අර මං කියවේ ඒක දැන් සූත්‍ර දේශනාවේදී ඒ පුද්ගලයන්ට කියලා පෙන්නේ ඒ අවස්ථාවල කියලා යන්නේ මේ පරමාර්ථ දේශනාව එහෙම නෑ. මේක තියෙන පරමාර්ථය කියන්නේ අද කාලේට වඩාත්ම ධර්ම අවබෝධය කරගන්න සුදුසුම මේ පරමාර්ථ දේශනාව. මොකද මේකට මේ කෙනෙකුට ඩිපෙන්ඩ් වෙන දෙයක් නෙවෙයි. කෙනෙක් මත ફોකස් වෙන දෙයක් නෙවෙයි. මේක පරමාර්ථය කියන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතර විස්තර කරමින් මේ පරමාර්ථ දේශනාව කාටත් පොදුයි. මේක කියන්නේ එක දිගට එක පෙළට එන දේශනාවක්. ඒ කියන්නේ අර අවස්ථාව ඩිපෙන්ඩ් වෙලා අවස්ථාව උඩ ફોකස් වෙලා අවස්ථානුකූලව කළ දේශනාවක් නෙවෙයි. මොකද මේ අවස්ථානුකූලව කළ දේශනාවලින් මේ කාලේ ඇත්තටම නිවන් දකින්න අමාරුයි. සූත්‍ර පිටකේ හේතුවක් උදාහරණයක් කියන්නම්. දැන් බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ තාම කෙටි ගාථාවකින් ධර්ම දේශනා කරේ. දවක දේශනා කරව ගමන් උන්වහන්සේ ඒ කියන්නේ කෙලස් තියෙන ගිහියෙක් හිටිය උන්වහන්සේ පෘථග්ජනෙක් හිටිය උන්වහන්සේ ගාථාව අහලා ඉවරනත් එක්කම මේ මහරහත් භාවයට පත් වෙනවා. ඒකේ ධර්ම අවබෝධය කරලා. දැන් අද කාලේ දැන් එහෙනම් ওই ගාථාව ඔයාලා හිතුවොත් දැන් රහත් වෙයිද? නෑනේ. දැන් ওই ගාථාව ඔයාලා නෙවෙයි. දැන් ওই ගාථාව බැරි වෙලා හරි අර මේ චුල්ලපන්තක මහරහතන් වහන්සේට දේශනා කරා නම් උන්වහන්සේ කාලා රහත් වෙයිද? නෑනේ. ඒක ඒතර චුල්ලපන්තකේ රහතන් වහන්සේ හාමුදුරන්ට රහත් වෙන්න කලින් ඒක වෙනම දෙයක් දේශනාවක්. පොඩි දේශනාවක් පොඩි කර්මස්ථානයක් සමග දුන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඒක තමයි සූත්‍ර පිටකේ තියෙන්නේ. ඒ පුද්ගලයාට අවශ්‍ය දැන් ඒක සූත්‍ර පිටකේ වැඩක් නැහැ කියනවනේ. මේකෙන් ගන්න ධර්ම කරුණු තියෙනවා. නමුත් ඒ ධර්ම කරුණු අරගෙන ඒක විපස්සනාවට විදර්ශනාවට ගන්න නම් ඒකාන්ත වශයෙන්ම මේ අභිධර්ම ඉගෙනගෙන ඉන්න. උදාහරණයක් දැන් ජාතක පාළියේ තියෙනවනේ. ඒකේ ජාතක කතා තියෙනවා. දැන් ජාතක කතාවක් ඇහුවා කියමුකෝ. දැන් කියවලා ඕකෙන් අපේ නිවන් මාර්ගට උක කොහොමද අදාළ කරගන්නේ? කියන්නේ සහිතේ ශ්‍රද්ධාව තියෙනවා, පින්පව් වලට එන එක හරි. නිවන් මාර්ගය කියන්නේ මේ අපේ මාර්ගඵල අවබෝධයක් උදෙසා කොහොමද යොදාගන්නේ? ඒකට අභිධර්මයේ පිළිබඳ දැනුමක් අත්‍යවශ්‍යයි. නැත්නම් දැන් සූත්‍ර පිටකේ ඉගෙන ගත්තට අභිධර්ම පිටකයේ ගැන දැනුමක් නැතිව ඒක හරියට අර ලොකු ප්‍රයෝජනය ගන්න බෑ සූත්‍ර වල. ඒ කියන්නේ කරණීය මෙත සූත්‍ර දෙනවා අපි කවුරුත් දන්නවා. ඔක විදර්ශනාවට යොදාගන්නේ කොහොමද? ඒකට අභිධර්ම පිළිබඳ දැනුමක් හැමදේටම ඕනේ. කියන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන ගැන දැනුමක් ඕනේ. ඒතර මේ අභිධර්ම පිටකය කියන මං හිතන්නේ කතා කරනවා නම් දවසක් උනත් කතා කරන්න පුළුවන්. ඒ මම හිතන්නේ මේ මාතෘකාව අපේ ත්‍රිපිටකය ගැන සරල හැඳින්වීමක්. ඉතින් ඒ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. එතන දැන් නැවතයි සාරාංශයක් විදිහට ගත්තොත් මේක ත්‍රිපිටකය අපි දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනා 84000 ධර්මස්කන්ධය තියෙන දැන් මේ 84000න් 21000ක් ස්කන්ධ අයිති වෙන්නේ සූත්‍ර පිටකයට. තව 21000ක් අයිති වෙන්නේ විනය පිටකයට. එතකොට එතන 42000යිනේ. තුරු 42000ම අයිති වෙන්නේ අභිධර්ම පිටකයට. කොහොමද තමයි මේ 84000 ධර්මස්කන්ධය හැදෙන්නේ. එතකොට මේ ත්‍රිපිටකයම භාග්‍යවතුන් වහන්සේගේ පිරිසුදු දේශනාව. පිරිසුදු දේශනාව කිව්වේ මේ අර මං කියවගේ ශ්‍රාවක භාෂිත තියෙනවා. ඒ ශ්‍රාවක භාෂිත භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන භාෂිත. එතකොට ඒකත් භාග්‍යවතුන් වහන්සේගේ අනුදැනුම මත තියෙන හින්දා බුද්ධ භාෂිතය කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ වචනේ ධර්මයේ ලෙසමයි ගන්නෙ. එතකොට අර මුලින් කිව්වා වගේ සූත්‍ර පිටකයට විශේෂයෙන්ම අර්ථ කතාව තියාගෙනම අධ්‍යයනය කරන්න ඕන. විනය පිටකයටත් එහෙම අභිධර්ම පිටකයටත් තේරුම් ගන්න අර්ථ කතාව
භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. මේ අටුවා ගැන සරලවම දෙයක් කියන්නම්. අද මාතෘකාවට ඇති නැති වුණත් අටුවා කියන්නේ මේ පෞකාලික ගොතපු කතා නෙවෙයි. අටුවාව කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනාවක් කරලා ඒ සූත්‍ර දේශනාවක් හරි මොකක් හරි දේශනාවක් කරලා ඒකට විස්තර දේශනාවක් දීර්ඝව කරන එක. අපිට ධම්මපද ගාථාවක් කියනවා කියලා දැන් ඕක ධම්මපද ගාථාව අහලා තියෙනවනේ. මෙන්න මේ වගේ පිරිසක් මේ ධම්මපද ගාථා මේ දේශනාවෙන් පස්සේ නිවන් අවබෝධ කරා. දැන් භාග්‍යවතුන් වහන්සේ එතන ওই පේලි හතරක් තියෙන පුංචි විනාඩියක්වත් නැති ගාථාව කියලා අතන නැගිටලා යනව නෙවෙයි. ඊට පස්සේ දීර්ඝ දේශනාවක් කරන විස්තර දේශනාවක්. ওই විස්තර දේශනාව තමයි ත්‍රිපිටකය අනවශ්‍ය විදිහට දීර්ඝ වෙන හින්දා ඒක වෙනම අර්ථ කතාව වශයෙන් මේ මහරහත් තෙරණුවේ භික්ෂුන් වහන්සේලා පරපුරින් පැවතගෙන ආවා. එතකොට අටුවාව කියන්නේ ගොතපු දෙයක් නෙවෙයි. අටුවාවේ තියෙන වර්තමානයේ කියන්නේ අටුවාව රචනා කරන කාලේ වෙච්ච සිදුවීම් දාලා තියෙනවා අර ඒකේ තියෙන ධර්ම කරුණු වලට උදාහරණ විදිහට. එහෙනම් අපි හිතමු අපි දැන් සරලව ගමු කරි ධර්ම මොනවා හරි කාරණයක් තියෙනවා මේ ප්‍රාණඝාතය ගැන. ඒකට අටුවාව ලියන අටුවාව කියන්නේ අටුවාව ග්‍රන්ථාරූඪ වෙච්ච කාලෙක අටුවාචාර්යයින් වහන්සේ ඉතින් තමන්ගේ තත්කාලීන වෙච්ච සිදුවීම් උදාහරණයක් විදිහට දාන මේ දේවල් කවදාත් එකට මික්ස් කරලා නැහැ. කියන්නේ අටුවාව කියන්නේ පිරිසුදු බුදුරජාණන් වහන්සේගේම විස්තරාර්ථ දේශනාව. ඒකට තව ඒ තත්කාලීනව එකතු කරපු උදාහරණ උපමා කතා තියෙනවා. ඒ වෙන්නේ ඒක වැරදි දෙයක් නෙවෙයි. මම සරලව මේක ගැන කිව්වේ. එතකොට මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති මේ ත්‍රිපිටකය ගැන මූලික අදහස් මේ කතා කරේ. එහෙනම් තෙරුවන් සරණයි.